ලංකාවේ පැරණි කාසි ගැන කතා කරනකොට කොහොමද ඉතින් මෙන්න මේ වගේ කාසි ගොඩක් අයට දන්නවා ඉතින්. මේකට කියන්නේ අටපට්ට කාසි කියලා කියන්නේ. හරිද? ඕගොල්ලන්ට මෙන්න මේ කාසි වලින් ගොඩක් අයට දන්නේ සාමාන්‍යයෙන් වර්ග කොච්චරද තියෙනවා කියලා සමහර කට්ටියට දන්නේ නැති, සමහර කට්ටියට දන්නේ නැත. ඉන්නවත් ඇති. ඉතින් guys මෙතන තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේක රුපියල් 2 කාසියක් මේක. හරිද? ඒ වගේම තියෙනවා රුපියල් 5 කාසියක් තියෙනවා. මේකත් ඒ වගේම රුපියල් දාලා තියෙන කාසියක් තමයි මේකත් ඉතින්. අනිත් එක තියෙනවා රුපියල් 10ව කාසියක්. මේකට කියන්නේ ඉතින් බලන්නකෝ මේ ලස්සන කාසියක් මේක 1970 80 කාලේ පාවිච්චි කරපු කාසියක් තමයි ඉතින් මේකත් ඉතින්. අනිත් එක තියෙනවා ඉතින් මේක බුද්ධ ජයන්ති 1 රුපි කාසියක් මේක. මේකෙන් සිල්වර් කාසියක් ආවා. ඒක ඉතින් බුද්ධ ජයන්ති රුපියල් 5 කාසියක්. ඒක ඉතින් සිල්වර් කාසියක් ඉතින්. හරිද? ඉතින් guys ඕගොල්ලන්ට මෙන්න මේ වගේ කාසියක් සාමාන්‍යයෙන් ලංකා අපේ මාකට් ප්‍රයිස් එකක් සාමාන්‍යයෙන් කීයද එනවා කියලා ගොඩක් කට්ටියට දන්නේ නැහැ නේ ඉතින්. ඒ හින්දා අපිත් කියලා දෙන්නේ guys ඕගොල්ලන්ට. ඉතින් මෙන්න මේ වගේ කාසියක් සාමාන්‍යයෙන් රුපියල් 120ට තමයි අපි මේක කස්ටමර්ස්ලාට දෙන්නේ ඉතින්. ඉතින් guys ඕගොල්ලන්ටත් මෙන්න මේ වගේ කාසිය ඕගොල්ලන්ට එකතු කරන්නත් පුළුවන් ඉතින්. මෙතන තියෙන වර්ග මම හිතන්නේ 4ක් 5ක් විතර තියෙනවා මෙතන. අනිත් එක තියෙනවා මෙතන මේ දෙකේ කාසි වලින් පොඩි වෙනසක් තියෙනවා. දෙකේ කාසි නැත්තම් පහේ කාසි වලින් තියෙනවා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මම ගාව ඒක පෙන්වන්න මම ගාව දෙන්නට නෑ ඒක. ඔයාලට පෙන්වන්නත් පුළුවන්. ඉතින් තිබ්බනම් පෙන්වන්න පුළුවන් ඉතින්. ඉතින් guys මේකයි තත්ත්වය. ඉතින් මේ කාසි වලින් තියෙන තත්ත්වය මේක තමයි. ඉතින් ලොකු ගාණක් වෙන්නේ නෑ. ඉතින් සමහර ගොඩක් කට්ටිය ඉතින් දානවා 5000 දෙන්නම් 10000 දෙන්නම් කියලා. ඉතින් ඒව ඉතින් පට්ට බොරු ඉතින්. මෙන්න මේ වගේ කාසියක් සාමාන්‍ය ලංකා ගානට ඉතින් 120යි වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය එකතු කරන කට්ටියට ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. අපේ page එකත් අපේ channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න guys. එහෙනම් අපි ගිහලා නම් bye.